හලෝ ළමයි, අද අපි අඹච්චාරුවක් හදමුද? මම ඉතින් මේකට ගත්තේ කිරි 3ක්. ඉස්සෙල්ලා මේ ටික හොඳට සෝද ගන්න ඕනේ. ඊට පස්සේ පොතු අරගන්න. පොතු පිටින් හදනවා නම් ඉතින් ගොඩක් රසයි. මම නම් ඉතින් කන්න ආස පොතු ඇරලා. ඒ නිසා ඉතින් මම පොතු ටික අරගන්නවා. මේ තියෙන මම සුද්ධ කරගත්ත අඹ ටික. දැන් අඹ ටික චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. මම ඉතින් මේ වගේ චූටි පීයක් අරන් චූටි චූටි කෑලි වලට කපා ගන්නවා. ඔයාලත් ඉතින් එහෙම කපා ගන්න. මෙන්න මේ විදිහට පොඩිවට කපා ගන්න. එතකොට ඉතින් කන්න ලේසියිනේ. දැන් ඉතින් මේකට අඩුම කුඩුම ටික දාගන්න තමයි තියෙන්නේ. මම මෙතන කෑලි මිරිස් දාගන්නවා. කෑලි මිරිස් ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මට නම් ඉතින් කෑලි මිරිස් චුට්ටක් වැඩි වුණා. ඊට පස්සේ මම දාගන්නවා ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු දාගත්තම ඉතින් රසයිනේ. ඒ නිසා ගම්මිරිස් කුඩු චූට්ටක් විතර මම දාගන්නවා. ඊට පස්සේ මම දාගන්නවා මිරිස් කුඩු. ඒකත් ඉතින් ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක රස වැඩි කරගන්න දානවා සීනි චුට්ටක් විතර. සීනි දාපුවම ඉතින් අර ඇඹුල් ගතිය එහෙම නැහනේ. මට නම් ඉතින් මේ දවස්වල ඇඹුල් ගොඩක් කන්න ආසයි. ඒ නිසා ඉතින් මම චූට්ටක් විතර දාගන්නවා. දැන් මම අවසානටම දාගන්නේ ලුණු කුඩු. ලුණු කුඩු චුට්ටක් දාගෙන දැන් මේක හොඳට මේ අනා ගන්න ඕනේ. ලුණුත් ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට ඉතින් දාගන්න. මම මේක ඉතින් මේ වගේ තමයි මේ අනා ගන්න. ඔයාලට ඉතින් කැමති විදිහකට අනා ගන්න පුළුවන්. මේ වගේ ඉතින් රස අච්චාරුවක් ඔයාලත් හදලා බලන්න. ගිහිල්ලා එන්නම් බයි.